දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ write down each of the algebraic expressions given below as a product of two factors such that one factor is a negative number. එතකොට මේ එක්ස්ප්‍රෙෂන් එක product of two factors වලින් ලියන්න කියන්නේ කලින් ප්‍රශ්නේ විදිහටම තමයි. හැබැයි one factor should be a negative number. ඒ කියන්නේ එක ෆැක්ටර් එකක් නෙගටිව් නම්බර් එකක් ලියන්න ඕන. අර අපි කලින් ප්‍රශ්නේ හදුවේ මේ මොකක් හරි ෆැක්ටර් එකක් වැඩි කිරීම තව ෆැක්ටර් එකක්නේ. එතකොට මේක එකක් නෙගටිව් නම්බර් එකක් වෙනවා. ඒක විතරමයි වෙනසකට තියෙන්නේ. හරි. දැන් මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ ගමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ -4x - 16y. එතකොට මේකේ පද මොනවද? 4x තියෙනවා 16 තියෙනවා. එතකොට මම මේක අර කලින් විදිහටම 4x කියන එකයි 16y කියන එකයි ලියාගත්තා. මොනවද? 4x කියන එක මට ලියන්න පුළුවන් 2 times 2 times x කියලා. 16y කියන එක ලියන්න පුළුවන් 2 times 2 times 2 times 2 times y කියලා. ඊළඟට මම මේ දෙනගේ highest common factor එක හොයනවා. මෙයාට 2 common වෙන common මොකුත් නැහැනේ. එතකොට මේකේ highest common factor එක එන්නේ 4 කියලා. ඊළඟට මම ලියනවා අර කලින් විදිහටම 4x කියන එක කෙනා 4 times මොකක්ද 16y කියන එක කෙනා 4 times මොකක්ද කියලා ලියන්න යන්නේ. හරි 4x කියන එක කෙනා 4 times මොකක්ද? මේ පැත්තේ 4 ඉන්නවා මේ පැත්තේත් 4 ඉන්නවා. මේ පැත්තේ x ඉන්නවා මේ පැත්තේ x නැහැ. එහෙනම් මම x දානවා. ඊළඟට මෙතන මේ පැත්තේ 16 ඉන්නවා මෙතන ඉන්නවා 4. එතකොට 16 කරන්න මම කීයද වැඩි කරන්න ඕනේ? 4 වරක් 4 16 නේ. ඊළඟට මෙතන y ඉන්නවා මෙතන y නැහැ. එහෙනම් මම y කෙනෙකුත් දානවා. හරිනේ. ඊළඟට මට දැන් අර දෙන්නව ලියා ගන්නයි තියෙන්නේ. මොකද්ද? -4x - 16y. ඒ වෙනුවට මේ දෙන්න දැන් ලියා ගන්නයි මං යන්නේ. -4x වෙනුවට මම දානවා -4 times x කියන එක කියලා. ඊළඟට -16y වෙනුවට මම දානවා 4 times 4y කියන එක කියලා. හරිද? දැන් මේ දෙන්නට common කවුද? highest common factor එක 4 නේ. මම මෙයාව එළියට ගන්නවා. 4 එළියට ගන්නවා. ඊළඟට ඉතුරු වෙන්නේ -x - 4y. ඊළඟට දැන් මේක අපිට විශේෂයෙන් කියලා තියෙනවා one factor should be a negative number. එතකොට මම මේකේ minus sign එකත් එළියට ගන්නවා. හරිද? එතකොට minus sign එක එළියට ගත්තා. එතකොට 4 ඉස්සරහින් මම minus sign එක දානවා. හරිද? හැම වෙලේම minus sign එක එළියට ගත්තොත් ඇතුළේ තියෙන පදවල ලකුණ මාරු වෙන්න ඕනේ. එතකොට මෙතන තිබ්බේ ලකුණ මොකක්ද? minus නේ. එහෙනම් මේක plus වෙන්න ඕනේ. මෙතන තියෙන ලකුණ මොකක්ද? minus නේ. මම minus එළියට ගත්ත නිසා මම මේක plus කරනවා. බැරි වෙලාවකත් මෙතන plus තිබුණා නම් ඔයා මොකද කරන්නේ? මේක minus වෙන්න ඕනේ. ඒතර මේක තමයි answer එක. factor of product of two factors විදිහට තියෙනවා. one factor එකක් negative number විදිහට තියෙනවා. ඒතර මේක තමයි final answer එක. ඔයා මේ ප්‍රශ්නේ කියවලා මේ ප්‍රශ්නේ හදනපු විදිහ බලලා ඉතුරු රෝම ඉලක්කම් දෙක හදන්න.